අයියෝ තාත්තේ තියන්න අප්පා කේන්ති අවසන් නැතුව හරි මම බලන්න තියන්න කොහොම කෑ ගහන්නේ? ගෙදර වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියනවද බං? සතියක ඉඳලා වැඩ නෑ බං. මේ ගෙවිච්ච සතියට මාව කොච්චර ලැජ්ජ කරාද? ගොඩක් දුකයි බං. මචං කොල්ලෝ කියන්නේ මේ සමාජයේ ඇවිදින ATM එකක් වගේ. හරිද? සල්ලි තිබ්බොත් තමයි අපිව මිනිස්සෙක් වගේ ගණන් ගන්න මේ සමාජේ. සල්ලි නැත්නම් අපිව කවුරුත් බලන්නේ නෑ මචං. අකුලට දාන සෙරප්පුවටත් ඒකට හරියන වටිනාකමක් තියෙනවා. ඒක දාන්න කොල්ලොන්ට සල්ලි නැත්නම් ඒ සෙරප්පුවේ තියෙන වටිනාකමත් අපිට නැතුව යනවා. කොල්ලෝ කියන්නේ රස්සාවට යන්න ඕනේ, අම්බ කරන්න ඕනේ. ඒ විදිහට තමයි මේ සමාජය අපි ගැන ලියලා තියෙන්නේ. එහෙම කරේ නැත්නම් අපිට කතා කරන්නවත් බෑ බං මේ සමාජේ. දන්නවද බං? ඒවා වෙනස් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වුණත් ඒගොල්ලෝ වෙනුවෙන් අපි වෙනස් වෙන්න ඕනේ. හරි. වරයන් අපි දෙකක් බීලෙමු.